සුබ දවසක් පුංචි දුවලා පුතාලා හැමෝටම. ඉතින් අද අපි අරගෙන ඇවිල්ලා තියෙනවා චෙස් ක්‍රීඩාවේ ඕගොල්ලන්ට වැදගත් වෙන පොඩි thinking pattern එකක් ගැන කතා කරන්න. ඉතින් මේක කතා කරන්න නම් අපි මේ තියෙන පොසිෂන් එක ගැන පොඩ්ඩක් ඇනලයිස් කරලා බලමු. දැන් මීට කලින් අපි කරපු පාඩම් වල අපි කතා කරා කොහොමද අපි පොසිෂන් එකක් ආව මේක ඇනලයිස් කරන්නේ මොනවාද අපිට තියෙන්න ඕන කියන කැල්කියුලේෂන් ටිප්ස් ගැන අපි පොඩ්ඩක් කතා කරා. ඉතින් මේ කැල්කියුලේෂන් ටිප්ස් ටිකත් අරගෙන පොඩ්ඩක් හිතලා බලන්න white සහ black ට මොනවාද තියෙන හොඳ දේවල්. එතකොට මේ ගේම් එකේ ඇත්තටම අදින තියෙන white. එතකොට white මේ ගේම් එකේ මොන වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙයිද කියලා පොඩ්ඩක් වීඩියෝ එක පෝස් කරලා හිතලා බලන්න. හරි. අපි බැලුවොත් අපිට පේන්න ඕන මේ වෙලාවේ මෙන්න මේ පොසිෂන් එක ගත්තාම බ්ලැක් එකකින්ගෙන් වයිට් ගේ බිෂප්ට ඇටැක් වෙලා තියෙන. ඒතර අනිවාර්යෙන් අපේ වයිට් ගේ බිෂප් අපේ කැපෙන්නේ නැති අපි මේ බිෂප් එක බේර ගන්නත් ඕන. ඒකම ඔයගලන්ට පේන්න ඕන බ්ලැක් try කරයි එයාගේ කිංව හැකි ඉක්මනින් අපේ පෝන්ස් ගාවට අරගෙන ඇවිල්ලා මේ පෝන්ව කපලා එයාගේ පෝන්ව ප්‍රමෝට් කරන්න එයා උත්සාහ කරා. ඉතින් ඒක තමයි යාගේ ප්ලෑන් එක වෙන්නේ. ඉතින් මේක නවත්තන්න නම් අපි මොනවාද කරන්න ඕන? මුචි දුවලා පුතාලා කල්පනා කරලා බැලුවොත් ඔයගලන්ට පේන්නේ ඔයගලන්ට පේන පළවෙනිම දේ තමයි ඔය අපිට තියෙන ලේසිම කතාව මොකක්ද? අපිට තියෙන ලේසිම කතාව තමයි අපේ බිෂප් ගෙනල්ලා G1 ස්ක්වයර් එකෙන් තියමු කියන කතාව. ඔව් අපිට පුළුවන් බිෂප් ගෙනල්ලා G1 ස්ක්වයර් එකෙන් තියන්න. බිෂප් ගෙනල්ලා G1 ස්ක්වයර් එකෙන් තිබ්බොත් බ්ලැක් එක කෙනා මොනා කරයිද? බ්ලැක් එක කෙනා අපි බලාපොරොත්තු වුණා වගේ මෙයාගේ කිංව අරගෙන එන්න උත්සාහ කරයි. එහෙම නේද? ඔව් එහෙම අරගෙන එතකොට වයිට් තියෙන එකම අයිඩියා එක කිංව අරගෙන එන කිංගේ සපෝට් එක ගේන එක. බ්ලැක්ට පුළුවන් මේක ගන්න. වයිට් මේක අරගෙන බ්ලැක් මෙතනට එනවා. වයිට් මේක අරගෙන බ්ලැක් මෙතනට ආවා. දැන් අලුත් ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද? අපේ බිෂප්ටත් ඇටැක් බිෂප් අයින් වුණොත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ බිෂප් කොහෙට හරි අයින් වුණොත් එයාට පුළුවන් කිංගෙන් පෝන්න කපලා මේ ප්‍රොමෝෂන් එකට යන්න. එතකොට වයිට් මොනවාද මේ වෙනුවෙන් කරන්න පුළුවන්? එයාට තියෙන එකම try එක එයාටත් පුළුවන් මේ පෝන්ස් ටික කපලා බලන්න. එහෙනම් එයා try කරයි මෙන්න මේ move එක. මේක කරොත් black එක නම් මොකද කරන්නේ? black කිංගෙන් එයාගේ බිෂප් කපලා දායි. කපලා දැම්මම ඔයාලට තේරෙන්න ඕන වයිට්ට බෑ මොනම හේතුවකටවත් මේ වෙලාවේ කිංගෙන් පෝන්න කපන්න. ඇයි වයිට්ට කිංගෙන් පෝන්න කපන්න බැරි? වයිට් එක්කෙනා කිංගෙන් පෝන්න කැපුවොත් අපි කිංගෙන් පෝන්න කැපුවන් පස්සේ වයිට් මොන මූව් එක කරත් බ්ලැක් කරන්නේ කිං වයින් කරලා එයාගේ ප්‍රෝන් අපිට කලින් ප්‍රමෝට් වෙලා දිනනවා. ඉතින් ඒ හින්දා මේ කතාව යාට හරියන්නේ නැහැ. එහෙනම් මෙතනදී at least white draw එකක් තියාගන්න. black draw එකක් තියාගන්න පුළුවන් කමක් තියෙයිද? පොඩ්ඩක් කල්පනා කරලා බලමු. black පුළුවන්කම තියනවාද මේ ගේම් එකේ draw එක තියාගන්න? ඔව්. මේ වෙලාවේ white draw එක තියාගන්න ඕනේ නම් white මොකද කරන්නේ? black එක්කෙනා කිංගෙන් මේ පෝන්න කැපුවාම කිංගෙන් බිෂප් එක කැපුවාම වයිට් කරන්න ඕන දේ තමයි කිංගෙන් පෝන්ව කපන්න නැතුව එයා කිංව ගන්නවා E3 ස්ක්වයර් එකට. දැන් බ්ලැක් කිංගෙන් H2 කැපුවාම ඔයාට පුළුවන් කිං F2 දාලා ඔපොසිෂන් එකක් ගන්න ගමන් බ්ලොකේඩ් එකක් හදන්න. දැන් ඔයාට පේන්න ඕන බ්ලැක් කින්ට මේ කොටුවත් මේ කොටුවත් නෑ. යාට තියෙන එකම අයිඩියා එක මේ කිං ගන්න එක විතරයි. ඔයාට පුළුවන් ආපහු කිංව F2 වලට ගන්න. මේ F1 වලට ගන්න. එතකොට එයා කිං H1 වලට ගියත් ආපහු කිං F2 ගන්නවා. කිං මෙතනට ආවොත් ආපහු කිං අරගෙන රෙපිටේෂන් එක හදන්න try කරනවා. නමුත් මෙතනදී ආ පෝන්න පුෂ් කරොත් ඔයාට පුළුවන් කිංව F2 වලට දාලා ස්ටේල්මේට් එකක් හදාගන්න. දැන් පොසිෂන් එක ඩ්‍රෝ වෙනවා. ඔප්ෂන් එකක් නැහැ. ඉතින් ඇත්තටම වයිට් විදියට ඔයාට සතුටු වෙන්න පුළුවන්ද මේ ගේම් එක ඩ්‍රෝ වෙච්ච එක ගැන? ඇත්තටම සතුටු වෙන්න බෑ. මොකද මේ ගේම් එක ස්ටාර්ටින් ස්ටේජ් එකේ ඉඳන්ම ඔයාට දිනන්න තිබිච්ච ගේම් එකක්.
අපි යමු ස්ටාර්ටින් ස්ටේජ් එකට. මේ පොසිෂන් එක තමයි අපි කතා කරේ. මේ පොසිෂන් එකේ ඔයාට දිනන්න අවස්ථාවක් තිබුණා. අපි මොකද්ද කරේ? අපි අපිට තිබිච්ච දිනන්න තිබිච්ච අවස්ථාව අපි නැති කරගත්තා. ඇයි අපි දිනන්න තිබිච්ච අවස්ථාව නැති කරගත්තේ? මොකක්ද අපිට වෙච්ච ප්‍රශ්නේ? මොකද අපේ ඔළුවට ආවා අපි පරදී කියන බය. අපි මේ ගේම් එක පරදිනවා. මේක අපිට දිනා ගන්න බෑ. අපිට ප්‍රශ්න තියෙනවා. අපේ ඔළුවේ දිගටම වැඩ කරේ අපිට තියෙන ප්‍රශ්න ගැන. මොකක්ද අපි දැකපු දේවල්? අපි දැක්ක අපේ කිං ඒ කියන්නේ අපේ බිෂප්ට ඔපොනන්ට් ගේ කිංගෙන් ඇටැක් කරලා තියෙනවා. අපි බිෂප්ව බේර ගන්න ඕන. ඒ කියන්නේ අපි ඩිෆෙන්ස් එක ගැන තමයි අපිට මුලින් මේ වෙලාවේ හිතුනේ. ඊළඟට අපිට අපේ ඔළුවේ වැඩ කරන්න පටන් ගත්තා ඔපොනන්ට් ගේ කිං මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතන්ට ඇවිල්ලා අපේ පෝන්ව කපනවා. පෝන්න කපලා යා කිං අයින් කරලා ඊට පස්සේ යාගේ මෙන්න මේ පෝන් එක ප්‍රොමෝට් කරන්න පුළුවන් කියලා අපි දැක්කා. අපි මේක දැකපු ගමන් අපේ ඔළුවට බයක් ආවා. අපේ ඔළුවේ ආවා මෙන්න මේ ප්‍රොමෝෂන් එක නවත්ත ගන්න ඕනේ. එහෙනම් අපි ආයෙ අර ඩිෆෙන්සිව් කියන අයිඩියා එක අපේ ඔළුවේ වැඩ කරන්න පටන් ගත්තා. මේක තමයි ඔයාට ආපු සයිකොලොජිකල් ප්‍රෙෂර් එක. මේ සයිකොලොජිකල් ප්‍රෙෂර් එක තමයි ඔයාගේ විනින් අයිඩියා එක ඔයාගෙන් උදුරගත්තේ. එහෙනම් මේ ගේම් එක දිනන්න මොකද්ද වට කරන්න පුළුවන්? ඇත්තටම පොඩ්ඩක් අද දවසේ මාතෘකාව think out of the box. පොඩ්ඩක් ඔයාගේ තියෙන ප්‍රශ්න වලින් එළියට ගිහිල්ලා නිදහසේ මේ පොසිෂන් එක ගැන හිතමු. ටිකක් වෙනස් විදිහට බලමු. අර අනික් හැමෝටම when others see walls you need to see doors and windows. අනික් අයට පිටි තාප්ප පේද්දී ඔයාට දොර ජනේල් පේන්න ඕනේ. ඒක ඔයාට එළියට යන්න පාරක් පේන්න ඕනේ. ඒක තමයි කතාව. මොනවද අපි කරන්නේ මේකෙදි? මේක අපිට තිබිච්ච ලස්සනම මූව් එක. මොකක්ද? අපිට තිබුණා බිෂප් A7 කියන මූව් එක දාන්න. ඒක හරි ලස්සන මූව් එකක්. අපි බිෂප්ව බේර ගන්නවා. හැබැයි මෙතනින් නෙමෙයි. මේ ඩයගනල් එකේ ඇති. දැන් ඔයාට හිතේ ඔය මේකෙන් තේරුමක් නැහැ නේ ඔපොනන්ට් මේ පෝන් එකට රීච් කරනවානේ. ඔබ යාට රීච් කරන්න දෙන්න. එයාට ප්‍රොමෝට් කරන්න දෙන්න. ඒක තමයි ඔයාගේ ටාගට් එක. සමහරක් වෙලාවට අපි කියනවා මාළුවෙක්ට කන්න ඇමක් දාන්න. ඒ ඇම තමයි ඔයාගේ මාළුව අල්ලා ගන්න තියෙන ජයග්‍රාහී මාවත. බලමු මොකද වෙන්නේ කියලා. අපි බිෂප් අයින් කරාම එයා අනිවාර්යෙන් කිංව D5 වලට අදී කිං D5 වලට අද්දොත් අපි කරන්නේ කිං එනවා C7 වලට. එයා කිං E4 වලට එයි. අපි සෙල්ලම් කරනවා කිං D6 වලට. එයා කිං F3 වලට එයි. අපි සෙල්ලම් කරනවා කිං E5 වලට. එයා කිං G2 වලට එයි. අපි මොකද කරන්නේ? අපි එනවා කිං F4 වලට. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? එයා කිංගෙන් H2 කපලා දායි. අපි පරදින්නද යන්නේ? නෑ අපි පරදින්නේ නෑ. කොහොමද විශ්වාසයෙන් කියන්නේ? ඒක අපි දන්නේ හින්දා. බලමු. මේ බලන්න. අපි කරන්නේ එයාගේ පෝන් එක කපලා දානවා. දැන් එයාට ප්‍රශ්නයක් තියෙනවා. එයා මේ පෝන්ගේ ආරක්ෂාව තියාගන්න ගම කිං වයින් කරන්න ඕනේ. යමු එකක් කරන්න ඕනේ. එයාට තියෙන එකම අයිඩියා එක කිං G2 විතරයි. දැන් තමයි අවස්ථාව. You have a beautiful සුක්සාන් here. මේ වෙලාවේ ඔයාට ලස්සන සුක්සාන් එකක් තියෙනවා. මොකද්ද ඔයාගේ මූව් එක? ඔයා සෙල්ලම් කරනවා Bishop G1. බලන්නේ මූව් එකේ ලස්සන. දැන් අපිට ප්‍රශ්නයක් නෑ බ්ලැක් මොකද්ද කරන්න කියන එක මොනා කරත් අපි දෙමු. උදාහරණයක් විදිහට බ්ලැක් එක්කෙනා කිංගෙන් බිෂප් එක කැපුවොත් අපි කිංගෙන් පෝන් එක කපනවා. දැන් එයා මොන මූව් එක කරත් අපිට තියෙන්නේ අපේ පෝන්ව අරගෙන ගිහිල්ලා queen කෙනෙක් අරගෙන දිනන්න. හැබැයි මේ වෙලාවේ ආ කිංගෙන් බිෂප් කපන්න නැතුව වෙන මූව් එකක් කරොත් වෙන මූව් එකකට තියෙන්නේ පෝන් පුෂ් කරන එකනේ. පෝන් පුෂ් කරොත් අපි මොකද කරන්නේ? අපි බිෂප් ගෙන් එයාගේ පෝන් එක කපලා දානවා. එයාට සිද්ධ වෙනවා කිංගෙන් බිෂප් කපන්න. දැන් ඔයාට පුළුවන් අර ඉස්සල්ලා කිව්වා වගේම කිං වයින් කරලා පෝන්ව අරගෙන ගිහිල්ලා queen කෙනෙක් අරගෙන දිනන්න. එහෙනම් ඔයාට තේරෙන්න ඕන
මොන දේ කරත් ඔයා මේ වෙලාවේ දිනනවා. අපිට කරන්න තිබෙන්නේ එකම දේ අපේ මෙතඩ් එක අපේ ප්ලෑන් එකේ පොඩි චේන්ජ් එකක් ගන්න විතරයි. පොඩ්ඩක් අනික් අය හිතන ක්‍රමයට වැඩිය වෙනස් විදිහට හිතන්න පුරුදු වෙන්න. මේ චූටි වෙනසකට පුළුවන් සම්පූර්ණ ගේම් එකක් වෙනස් කරලා දාන්න. මං හිතනවා පුංචි දුවලා පුතාලා අද ලස්සන පුංචි දෙයක් ඉගෙන ගන්න ඇති. මේ පුංචි පුංචි දේවල් ඕගොල්ලන්ගේ ලයිෆ් එකට එකතු කරගන්න. මේ ඔක්කොම ලොකු තියරීස් එක අහු කරගෙන අපි ඔක්කොම ඉගෙනගෙන චෙස් අදිනවා කියන කන්සෙප්ට් එකේ ඉන්න එපා. මේ චූටි දේවල් ඔයාගේ ලයිෆ් එකට එක්කව කරගත්තොත් මේ චූටි දේවල් ඔයාට සමහරක් වෙලාවට ලොකු උපකාරයක් වේවි. ඉතින් ඒ වගේම තමයි අපේ channel එකේ තියෙන මේ ideas ඕගොල්ලන්ට උදව් වෙනවා වගේම අනික් අයටත් උදව් වෙන්න. මේ channel එකේ ideas අනික් අයත් එක්ක share කරගන්න. මේ videos අනික් අයත් එක්ක share කරගන්න. channel එක subscribe කරලා තියාගන්න. අනික් අයට බලන්න මේවා කියන්නේ මෙන්න මේ වගේ channel එකක් තියෙනවා. මේකෙන් ඔයගොල්ලන්ට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මොකද අපි මේ සිංහල මීඩියම් ගොඩාක් වීඩියෝස් අඩුයි ලංකාවේ. ඉතින් මගේ එකම ටාගට් එක තියෙන්නේ ළමයින්ට සිංහලෙන් මේ දැනුම අපි දන්න දේවල් ටික ලබා දෙන්න. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ඊළඟ දවසේ හම්බ වෙනකම් පුංචි දුවලා පුතාලා හැමෝටම සුබ දවසක්.